තාත්තේ අද ඔයාවට යන්න නැද්ද තාත්තේ? අද බෑ පුතේ. හොඳට මැංගරි දෙනවා. නිකන් 1000කින් ගුටි කාලා වගේ. අනේ මගේ තාත්තා පව්. ඒත් අම්මා තාත්තට බන්න එකනේ කරන්නේ. තාත්තා කොච්චර මහන්සි වෙනවද වැට්ට ගිහින් අප වෙනුවේ. ඒ ගෑනු හදන්න බෑ පුතේ. ඔව උන්ගේ මහා උන්ගේ වැරදි. ඔව් උඹලට අම්මා කරන කිසි දෙයක් පේන්නේ උඹලා හැදෙන්න ඕනේ නෑ ඒ විදිහට. මගේ අඩිපාරේ આવොත් උඹලට වරදින්නේ නෑ කවදාවත්. නැහැ. තාත්තා එක්කම හිටපන් එහෙනම් හැමදාම. බනින්නේ තාත්තගේ වැරදි වලටනේ. නැතු ආසාවට බයින එකක්. මොකද්ද කිව්වේ ආයි කියපන්. උඹලට කරනකම් විතරයි මහා එකාගේ අගේ දෙන්නේ. මං නැති වෙන්න ඕන උඹලට මගේ අගේ තේරෙන්න. අනේ මේ ඕයි තමුසිනේ දැන් මෙතන මාව මරන් කන්න ආවේ ආ. කට වහපන්. උඹ කාටද කතා කරන්නේ? අනේ අම්මේ ඇති තාත්තේවත් කටවා ගන්න. මගුල. ඔයාලා දෙන්න රණ්ඩු වෙන එකනේ හැමදාම කරන්නේ. මයි අයියා ගැන කවදාවත් හිතන්නේ නැහැ ඔයාලා. අයාට කතා කරන්න පුළුවන් වුණා නම් කියාවි. ඒ හිතේ දුක පවුමගේ අයියා. ඔයාලා රණ්ඩු වෙනකොට ඒ ඇස්වල කඳුළු දකිද්දි මට දරා ගන්න බෑ අම්මේ. තාත්තයි පුතයි උඹලා ඕන මගුලක් කරගනින්න. ආව මෙතන. තාත්තේ මගේ අයියට කතා කරන්න පුළුවන් වේදායේ. බෑනේ පුතේ. උඹලා අයියා ගොළුදරෙක් උනේ උපතින්මනේ. කවදාකවත් මං උඹට අයියට වෙනසක් වෙන දෙන්නේ. උඹලා හැම දෙයකටම මං ඉන්නවා. තාත්තේ අද අපි කොහේ හරි යමුද අයියවත් එක්කගෙන? තාත්තට අද විතරයිනේ නිවාඩු. කොහේ යන්නද පුතේ? තාත්තේ අපි කොඩිගලේ යමු මම මාර මාසයි. ඒත් මට යන්න දෙන්නේ නැනේ අයියා එක්ක. නෑ නෑ අයියා එක කොහොමද යන්න ඕනේ නෑ. ඔය කොඩිගල එහෙම තඩිය එහෙම යන්නේ නෑ මන් නැතිලාක. ඔන්න කිව්වා. ඒ නන්දයි අංකෝ තාත්තේ දැන් තාත්තේ ඉන්නවනේ. ඔය කාන්තේ පුතේ අනේක භයානක. මීට කලිනු පෑර ගැනීම කීපයක් වෙලා තිනවයි කියලා කතාවක් ගියානේ පහුගිය කාලේ. මතකනේ? මම යනවා කිව්වොත් තාත්තේ අතු 1000ක් කියනවා. නෑ නෑ ඕනේ හා තාත්තේ කමන්නේ. යමන් ටග්ගල අඳුමක් දාව වරෙන් එන. උඹලා ඔය දැකලම නෑනේ. ඔය කාන්දනෑගල තමයි අපි ඒ කාලේ අම්ප කෑවේ. ඒ කාලේ උපසන් තිබුණ නෑ බා. දැන් තමයි අවුල් තියෙන ඔය ගල උඩ. හැන්ද වෙන්න කලින් යමු තාත්තේ. එතකොට හරිනේ. මගේ හොඳ තාත්තා මන් දුවල ගිහින් අඳුම් මාරු කරන් එන්න. අත්තම්මේ සසින්දීයේ කිව්ව කොඩිගලේ කන්දක් ගැන. අම්මෝ ඒ පුතේ කැලෑවන්නේ. හැබැයි මාරම ලස්සන තැනක් පුතේ. දවල්ට එහෙම ගියාට හැන්දෑ ජාමේ දවසින් හොඳ නැති තැන. ඒ අය අත්තම්මේ අපිත් යමුකෝ බලන්න. මමත් ආසයිනේ හේ යන්න. නෑ නෑ කොහෙවත් යන්න ඕනේ නෑ. ගෙදර ඉන්න ඕන ළමයි වුණා. ඔය ඇවිදින්න ගිහිල්ලා දන්නවනේ වෙච්ච දේවල්. ඇයි මොනවද අත්තම්මේ වෙලා තියෙන්නේ? පුතේ කන්ද මහා අද්භූතයි. මලගිය පානකාරයන්ගේ දිස්ති පිරිලල්. අත්තම්මේ මොනවද ඔය කියන්නේ? පිස්සුද? හොල්මන් කියලා දෙයක් නෑනේ මනස්ගාත. ඒවා අපි ඉතින් හදාගත්ත දේවල්. අතුලා හාමුදුරුවෝ දහම් පාසල ඉගෙනුවේ එහෙමයි. ඒක හරි පුතේ. ළමයින්ට යන්න හොඳ තැනක් නෙවෙයි. යන එකේ කියද්දි. උඹලට යන්න ඕනේ නැහැ ඕවයි. කමක් නෑ අත්තම්මේ. ඔය එක්මන්ට වරෙන් පුතේ. හරි අන්තාත්තේ. මයි යනවා අයියේ. බයි අයියේ. ඔය අයියෙන් අල්ලගනි හොඳේ. ඔය තියෙන කොඩිගල කන්ද තමයි. මට බයයි තාත්තේ. අම්බෝ තාත්තේ කිලෝකු. නිකන් සීගිරි කල වගේ. ඔය හැ පැත්තෙන් තියෙන පුතේ පන්සල. කවුරුත් නැති පැත්තක් වගේ තාත්තේ. එන්නකො තාත්තා උඩට යන්න. හුළඟේ සැර. ඔය පරිස්සමෙන් යන්නේ. මං එක ඉන්න. හිමින් ඕලි ඉස්සනෝ. මේක හරිම ගුප්ත තැනක් නේ තාත්තේ. හරිම වෙනස්. ඔය ගලට හැ පැත්තෙන් තියෙන සෝම් පිට්ටනේ නේ ඔය. රෑ ටයිම් එකේ නම් මේවා එන්නේ නැහැ හොඳේ. අයියා එක එහෙම.
මට හිතට මුත්තක් දැනෙනවා තාත්තේ. ඒක තමයි මම මෙච්චරලා කිව්වේ උඹට. අනේ මට බයයි තාත්තේ. මේ අම්මේ. අයියෙන් අල්ලගන්න. අම්මා ආ. අම්මෝ තාත්තේ උලඟ ඉන්නකො චුට්ටක් මේ පැත්තට සුපිරි. අර හම්බන්දට වරායද තාත්තේ? අපේ ගෙදර පේනවනේ තාත්තේ. තාත්තේ වවුල් සද්දෙත් ඇහෙනවා. මේ ඌ අපි පොඩි කාලේ වැඩ දාපු තැන්. මේ ගල්ලුට තමයි අපි හැංගිමුත්තන් ගැව්වේ ඒ කාලේ. උඩට නැග්ග මුළු හම්බන්තොටම පේනවා. සුනාමියෙන් බේරුනේ 2004 දී මේකට නැගලා අපි. තාත්තේ අමුතු සද්දයක් ආවා. අර ගලේ ලේත් තිබ්බා. ගහගත්තා කඩමුන්න වගේ තාත්තේ. සද්දයක්? බය වෙන්න එපා පුතේ අපි පොඩි කාලේ හිටපු තැන් මේවා. ඕව උඩින් ඉඳන් තමයි අපි ඒ කාලේ අඹ කෑවේ. සුනාමියෙන් පස්සේ යවුන් ඕව දන්නේ නැහැ බං. උඹලා ඇම්මත් මට හම්බුනේ අර පන්සලට ආපෙලා වෙනවද? අම්බෝ තාත්තේ පන්සල. ඕව පුතේ අපි මහා අප්පලා හදපු පන්සල. හිතට දුකක් ආවට පස්සේ දුක නිවන එකම තැන ඕකනේ පුතේ. හිතට මාරම සැනසීමක් දැනෙන්නේ බං. බනපදයක් ඔලුවට වැටෙද්දි. නේ පුතේ. පුතේ? පුතේ? කෝ? පුතේ? පුතේ? අනේ පුතේ? අනේ පුතේ? 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 අනේ මගේ පුතේ? 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 පුතේ?